අගෝස්තු මාසය මීන රාශියට බලද්දී මේ මාසය අභ්‍යන්තර ස්ථාවරත්වය, බුද්ධිය සහ අභියෝග ජය ගැනීම එකට එකතු වෙන විශේෂ මාසයක් කියලා කියන්න පුළුවන්. පසුගිය මාස කිහිපය තුළ ඔබට බොහෝ තීරණ ඉක්මනින් ගන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. සමහර තීරණ හොඳ ප්‍රතිඵල ගෙනාව ඇති, තවත් සමහර තීරණ ගැන නැවත හිතන්නත් සිද්ධ වෙලා ඇති. හැබැයි මේ අගෝස්තු මාසයේ ග්‍රහමාරුවීම් බලද්දී දැන් ඔබගේ ජීවිතය වඩාත් ස්ථාවර පදනමක් මත ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබෙන බව පේනවා. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය පෙන්වා දෙන විදිහට 4 වෙනි, 5 වෙනි සහ 6 වෙනි භාවයන් සක්‍රිය වන කාලයන් පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ශක්තිය, බුද්ධිය සහ දෛනික ජීවිතයේ සාර්ථකත්වය එකිනෙකට සම්බන්ධ වෙන කාලයන් ලෙස සලකනවා. ඔබටත් මේ දවස්වල මෙහෙම හිතලා තියෙනවද? මම ජීවිතයේ ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා. ඒත් හිතේ සැනසීම තාම සම්පූර්ණ නැහැ. එහෙමත් නැත්නම් මගේ ඊළඟ සාර්ථකත්වය පටන් ගන්නේ මගේ හිතේ වෙනසකින්ද? මේ වගේ ප්‍රශ්න ඔබගේ හිතේ තියෙනවා නම් මේ මාසයේ ග්‍රහමාරුවීම් ඒවාට ගැඹුරු පිළිතුරක් ලබා දෙනවා. අගෝස්තු 3 වෙනිදා කුජ ග්‍රහයා ඔබගේ 3 වෙනි භාවයෙන් 4 වෙනි භාවයට පිවිසෙනවා. වේද ජ්‍යොතිෂයේ 4 වෙනි භාවය කියන්නේ නිවස, පවුල, මව, මානසික සැනසීම, දීපල සහ අභ්‍යන්තර ස්ථාවරත්වය නියෝජනය කරන භාවයක්. කුජ මේ භාවයට පැමිණීමත් එක්ක නිවස සම්බන්ධ කටයුතු ගැන වැඩිපුර අවධානය යොමු වෙන්න පුරුවන්. සමහර අයට නිවස අලුත් වැඩියා කිරීමක්, ඉඩමක් හෝ වාහනයක් සම්බන්ධ තීරණයක් ගන්න සිද්ධ වෙන්නත් පුරුවන්. පවුලේ වගකීම් ටිකක් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි කුජ 4 වෙනි භාවයේ ගමන් කරන නිසා ගෙදර පරිසරයේ පුංචි මතභේද ඇති වෙන්නත් පුළුවන්. ඔබටත් කවදා හරි පොඩි වචනයක් නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවද? මේ මාසයේ ඒ වගේ දේවල් වළක්වා ගන්න නම් ඉවසීමෙන් කතා කරන එක ගොඩක් වැදගත්. පළ දීපිකාව සඳහන් කරන විදිහටත් 4 වෙනි භාවය සක්‍රිය වන කාලවලදී පවුලේ සමගිය ආරක්ෂා කරන කෙනාටම සැබෑ සැනසීම ලැබෙනවා. ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා බුධ ග්‍රහයා ඔබගේ 5 වෙනි භාවයට පිවිසෙනවා. මේක මීන රාශියට හොඳ මාරුවක්. 5 වෙනි භාවය කියන්නේ බුද්ධිය, අධ්‍යාපනය, දරුවන්, නිර්මාණශීලීත්වය සහ අනාගත සැලසුම් නියෝජනය කරන භාවය. මේ කාලයේ ඔබගේ සිතන විදිය තවත් පැහැදිලි වෙනවා. ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට, නිර්මාණශීලී ක්ෂේත්‍රවල ඉන්න අයට සහ ව්‍යාපාරික සැලසුම් හදන අයට මේ කාලය විශේෂයෙන්ම වාසිදායක වෙන්න පුරුවන්. පරණ ප්‍රශ්නයකට අලුත් විසඳුමක් හොයාගන්නත් මේ කාලය උපකාරී වෙයි. හැබැයි මේක අගෝස්තු මාසයේ ආරම්භය විතරයි. ඇත්තටම මේ මාසයේ ඊළඟ වැදගත් වෙනස සිද්ධ වෙන්නේ අගෝස්තු 17 වෙනිදා පස්සේ. රවි ග්‍රහයා ඔබගේ 6 වෙනි භාවයට පිවිසෙනවා. එතනින් පස්සේ රැකියාව, සෞඛ්‍ය, දෛනික ජීවිතය සහ අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් ඊටාම වැදගත් වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ ගැන දැන් අපි විස්තරයෙන් බලමු. අගෝස්තු 17 වෙනිදා රවි ග්‍රහයා ඔබගේ 6 වෙනි භාවයට පිවිසෙනවා. වේද ජ්‍යොතිෂයේ 6 වෙනි භාවය කියන්නේ අභියෝග, රැකියාව, සේවය, දෛනික වගකීම්, සෞඛ්‍ය සහ ජයග්‍රහණය සඳහා කරන කැපවීම නියෝජනය කරන ඉතා වැදගත් භාවයක්. බොහෝ අය 6 වෙනි භාවය ගැන ඇහුවම බය වෙනවා. හැබැයි බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය පෙන්වා දෙන්නේ මේ භාවය ශක්තිමත් වන කාලවලදී පුද්ගලයෙකුට Tamanගේ අභියෝග ජයගෙන ඉදිරියට යාමේ ශක්තිය ලැබෙනවා කියලයි. දැන් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ ජීවිතයේ දැන් තියෙන ලොකුම අභියෝගය මොකද්ද? ඒකෙන් පැනලා යන්නද ඔබ හිතන්නේ? නැත්නම් ඒකට මුහුණ දෙන්නද? මතක තියාගන්න, සමහර වෙලාවට අපේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය හැදින්නේ අපි වැඩියෙන්ම බය වුණු අභියෝගය ජයගත්ත දවසේ. රවි 6 වෙනි භාවයට පැමිණීමත් එක්ක රැකියාවේ වගකීම් වැඩි වෙන්න පුළුවන්. මුලින් ඒක ටිකක් පීඩනයක් වගේ දැනුණත් මේ කාලයේ ඔබ කරන මහන්සිය ඉදිරි මාසවලදී හොඳ ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ඉහළ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගන්නත් ඔබගේ දක්ෂතා ඔප්පු කරන්නත් මේ කාලයේ හොඳ අවස්ථාවක්. රැකියාවක් හොයන අයටත් මේ කාලයේ යහපත් ප්‍රවණතා පේනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ අයදුම් කරලා බලාගෙන හිටපු තැනකින් ප්‍රතිචාරයක් ලැබෙන්නත් අලුත් සම්මුඛ පරීක්ෂණයකට ආරාධනාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි රවි 6 වෙනි භාවයේ ඉන්නකොට එක දෙයක් ගැන අවධානයෙන් ඉන්න.
වැඩ කරන තරමටම ශරීරයටත් විවේකයක් අවශ්‍යයි. ඔබටත් කවදා හරි තව ටිකක් වැඩ කරලා ඉවර වෙලා විවේක ගන්නම් කියලා හිතලා අන්තිමට ශරීරයම ඔබව නතර කරලා තිනවද? මේ මාසේ ඒ වගේ තත්වයක් ඇති කරගන්න එපා. ඊට පස්සේ අගෝස්තු 22 වෙනිදා බුධ ග්‍රහයාත් 6 වෙනි භාවයට පිවිසෙනවා. මේක ඊටාම හොඳ සංයෝගයක්. රවි ලබා දෙන කැපවීමට බුධගේ බුද්ධිය, සැලසුම් කිරීමේ හැකියාව සහ ගැටලු විසඳීමේ දක්ෂතාවය එකතු වෙනවා. පළ දීපිකාව සඳහන් කරන විදිහටත් බුධ 6 වෙනි භාවය ශක්තිමත් කරන කාලවලදී සංකීර්ණ ප්‍රශ්නවලට බුද්ධිමත් විසඳුම් හොයාගන්න පුරුවන්. ඒ නිසා රැකියාවේ ප්‍රශ්නයක්, නීතිමය කාරණයක් හෝ මුදල් සම්බන්ධ ගැටලුවක් තිබුණත් මේ කාලේ ඒවා විසඳා ගන්න හොඳ අවස්ථා උදා වෙන්න පුරුවන්. ඒ වගේම දෛනික පුරුදු වෙනස් කරන්නත් මේ කාලේ ඊටාම හොඳයි. උදේ නැගිටින වෙලාව, ආහාර රටාව, ව්‍යායාම සහ වැඩ කරන විදිහ ටිකක් හරි නිවැරදි කරගත්තොත් ඒක ඉදිරි මාස කිහිපයටම ලොකු බලපෑමක් ඇති කරන්න පුරුවන්. හැබැයි මේ හැම යහපත් අවස්ථාවක්ම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න නම් සෞඛ්‍ය, මානසික සැනසීම සහ මේ මාසයේ ඔබ ගන්න තීරණ දිගුකාලීන සාර්ථකත්වයක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාත් ඒ තරමටම වැදගත්. ඒ ගැන වගේම මේ මාසයේ සමස්ත පලාපලයේ අවසාන සාරාංශය දැන් අපි බලමු. දැන් මේ මාසයේ සමස්ත ග්‍රහ රටාව එකට බැලුවොත් 2026 අගෝස්තු මාසයේ මීන රාශියට තමන්ගේ ජීවිතයේ වඩාත් විනයක්, ස්ථාවරත්වයක් සහ බුද්ධියක් එක්ක ඉදිරියට ගෙනියන්න ලැබෙන මාසයක් කියලා කියන්න පුරුවන්. මාසයේ මුල් භාගයේ කුජ ඔබගේ පෞල් ජීවිතය සහ අභ්‍යන්තර ශක්තිය ගැන අවධානය යොමු කරනවා. බුධ 5 වෙනි භාවයට පැමිණීමත් එක්ක බුද්ධිය, ඉගෙනීම සහ සැලසුම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ රවි සහ බුධ 6 වෙනි භාවය ශක්තිමත් කරන නිසා ඔබගේ කැපවීම සහ දෛනික පුරුදුම ඔබගේ සාර්ථකත්වයේ පදනම බවට පත් වෙනවා. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුල ඊට වැදගත් අදහසක් තියෙනවා. ජීවිතයේ ලොකු ජයග්‍රහණ එක දවසකින් හැදෙන්නේ නැහැ. හැම දවසකම කරන නිවැරදි පුංචි ක්‍රියාවන් එකතු වුණාම තමයි ඒ ජයග්‍රහණය හැදෙන්නේ. මේ මාසයේ ග්‍රහ රටාවත් ඔබට කියන්නේ ඒ පණිවිඩයමයි. ඒ නිසා මම ඔබින් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ ජීවිතේ වෙනස් කරන්න පුරුවන් එක පුරුද්දක් අදම වෙනස් කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ වෙනස් කරන්නේ මොකද්ද? මේ ප්‍රශ්නය ගැන ඇත්තටම හිතලා බලන්න. මොකද මේ මාසයේ ඔබගේ අනාගතය තීරණය කරන්නේ ලොකු සිදුවීම් වලට වඩා ඔබගේ දෛනික පුරුදු. සෞඛ්‍ය ගැන කතා කරුත් මේ මාසයේ ඔබට හොඳ පණිවිඩයක් දෙනවා. ශරීරය ගැන අවධානය යොමු කරන්න. නිසි වේලාවට ආහාර ගන්න. ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න, ව්‍යායාමයක් පටන් ගන්න හෝ දිගටම කරගෙන යන්න. 6 වෙනි භාවයේ ශක්තිමත් වෙන කාලවලදී මේ වගේ පුරුදු ඉදිරි මාස ගණනාවකටම යහපත් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මානසික පැත්තෙන් බැලුවොත් මේ මාසයේ ඔබට පරණ ප්‍රශ්නවලට අලුත් විසඳුම් පේන්න පටන් ගන්නවා. මීට කලින් සංකීර්ණ වගේ පෙනුණු දේවල් දැන් ටිකෙන් ටික පැහැදිලි වෙනවා. පළදීකාව සඳහන් කරන විදිහටත් බුධගේ යහපත් බලපෑමක් ඇති කාලවලදී නිවැරදි විශ්ලේෂණය සහ සංසුන් චින්තනය සාර්ථකත්වයට මඟ පාදනවා. මුදල් ගණත් මේ මාසයේ බුද්ධිමත් තීරණ ගන්න. ලොකු අවදානම් ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැනට තියෙන ආදායම හොඳින් කළමනාකරණය කරන එක, අනවශ්‍ය වියදම් අඩු කරන එක සහ අනාගතයේ වෙනුවෙන් සැලැස්මක් හදන එක වඩාත් වාසිදායක වෙයි. ආධ්‍යාත්මික පැත්තෙන් බැලුවොත් දිනපතා ටික වෙලාවක් භාවනාව, ජපය හෝ Taman විශ්වාස කරන ආගමික වතාවත් වල නිරත වීමෙන් හිතේ සැනසීම තවත් වැඩි කරගන්න පුරුවන්. ඒ වගේම දීමාපියන්ට සහ ගුරුවරුන්ට ගෞරවය දැක්වීමත්, යහපත් ක්‍රියාවන් වල නිරත වීමත් මේ මාසයේ ඔබගේ මානසික ශක්තිය තවත් වැඩි කරයි. සමස්තයක් විදිහට බැලුවම 2026 අගෝස්තු මාසය මීන රාශියට තමන්ගේ දෛනික ජීවිතය විනයක් එක්ක ගොඩනගා ගන්න, රැකියාව, අධ්‍යාපනය සහ පෞද්ගලික ජීවිතයේ අභියෝග ජයගෙන ඉදිරියට යන්න ලැබෙන ඊටාම වටිනා මාසයක් කියලා කියන්න පුරුවන්. මේ මාසයේ ඔබගේ ලොකුම ශක්තිය වෙන්නේ ඉවසීම, බුද්ධිය සහ හැම දවසකම ටිකෙන් ටික ඉදිරියට යන කැපවීම. ඔබ මීන රාශි හිමියෙක් නම් මේ වීඩියෝවේ කියපු කරුණු අතරින් ඔබට වැඩියෙන්ම දැනුණු දේ මොකද්ද? මේ මාසයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ රැකියාවේ දියුණුවක්ද, සෞඛ්‍යයේ යහපත් වෙනසක්ද, නැත්නම් ජීවිතයේ අලුත් ආරම්භයක්ද? පහලින් කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක බෙදා ගන්න. ඔබට වේද ජ්‍යොතිෂය, ග්‍රහ මාරුවීම්, මහදශා, අන්තර්දශා හෝ ඔබගේ රාශිය ගැන සාමාන්‍ය ප්‍රශ්නයක් තිබුණත් ඒකත් කමෙන්ට් කරන්න. හැකිතරම් ඔබගේ කමෙන්ට් වලට පිළිතුරු දෙන්නත්, ඔබ ඉල්ලන මාතෘකා ගැන ඉදිරි වීඩියෝ වලින් ගැඹුරින් කතා කරන්නත් අපි සූදානම්.
මෙවැනි සම්භාව්‍ය වේද ජ්‍යොතිෂ විශ්ලේෂණ මාසික පලාඵල සහ ග්‍රහමාරුවීම් පිළිබඳ විශ්වාසදායක වීඩියෝ දිගටම නරඹන්න නම් මේ වීඩියෝවට ලයික් එකක් දාන්න. තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් එකත් ඔන් කරන්න. එතකොට ඉදිරියට පරවන අලුත්ම වීඩියෝ ඔබට මුලින්ම බලන්න ලගේවි. ඔබගේ අදහස්, අත්දැකීම් සහ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. හැකිතරම් ඔබ හැමෝම එක්කම කමෙන්ට් අංශයේදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ අගෝස්තු මාසයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.